අඩුව සුද්දා වරෙන් කොබන් අටේ පන්තියට යන්න ඉක්මනට ගිහිල්ලා එමු. ඇයි අද සනුකේ හම්බෙලා ආයෙත් පිනාගෙන් ගුටි කන්නද? අයියෝ බං ආයෙම වෙන්නේ නැහැ. මෙන්න මේ වරෙන් යන්න. ඔව් උඹ නම් කියයි ඉතින්. ඊට පස්සේ මං එපැයි ගුටි කන්න. උඹ එහෙමද? හරි එහෙනම් උඹ එන්න එපා මං යන්නම් තනියෙන්. මං යනවා යන්න තනියෙන්. මට එපා ඔය එකෙක්වත්. ඔක්කොම යාළුවෝ ඉන්නේ සැපකදී විතරයි. මොකක් හරි දෙයකට එන්න කිව්වම උන් ටික කැලේ. හරි මං එන්නම්. ඇති යන්තම් උගේ හිත හැදුනා. දැක්කද? ඔයාලත් ඔහොම කළා බලන්න. එන්න බෑ කිව්ව එකෙක් එයි. මේ මන්ද බං උඹත්. උඹලා කොහෙද බං ඔය යන්නේ? උඹලගේ සීයලයි ගෙදර. ඇයි ප්‍රශ්නයක්ද උඹට? උඹලගේ යනවා නම් මට ගල්බයිස් ගෙඩියක් කරන් වලින් සීය උදේ ගන්නවා මන් දැක්කා. අනේ ඇටි කෙහෙල් නාම්බෝ අපි යන්නේ අටේ පන්තියට. එතකොට උඹලා මට කලින් කිව්වේ බොරුද? පිසුදු බං අපි කිව්වේ ඇත්ත. බොරු නෙමෙයි. අන්නේ පොල් බෝරුවා. මුට ගල්බනිස් නෙමෙයි දෙන්න ඕනේ. පුන්නකු. හරි එහෙනම් උඹලා ඵලයන්කෝ දැන් අටේ පන්තියට. මේ එක නෙමෙයි. හදිස්සිය හරි සුමුදුමලි මිස් ආවොත් උඹ කියපන් අපි චූ දාන්න ගියා කියලා. හරි දැන් ඵලයන්කෝ. එහෙම කියපන් ඈ. අටේ පන්තියට ගියා කිව්වොත් කපනවා ඔබේ බුරිය. ඔව් හා මේ සුද්දා වරෙන් යන්න. හා යන් උඹලා පංකෝ එක මටම කියන්න කියනවා. කියනකො මටේ පන්තියටම ගියා කියලා. අම්මට සිරි. අද ඉන්නේ සුමුදුමලි මිස් දෙන්නම් අද උකුන්ට. ළමයි මට අද එන්න පදක් වුණා පොඩ්ඩක්. අවුලක් නෑ ටීචර්. ඒකෙන් පීරියඩ් එකක් කට් වුණා. නෑ ඒකෙන් අපිට පාඩුණා තමයි. කමන්නේ ඉතින්. තව පොඩ්ඩෙන් කියවෙනවා පීරියඩ් එකක් කට් වුණා කියලා. ආනේ රවින්ද පුතා කොච්චර හොඳද? එයාට විතරයි පීරියඩ් එකක් කට් වුණ එක ගැන දුක. ටීචර් වෙන්නේ කිට්ටුවත් එහෙම නෑ. ඒකනේ රවින්ද පුතේ. ඒක නෙමෙයි රවින්ද පුතේ. කොහොමද ඉස්සරහ පෙළියුම් දෙන්න? ඔයා වෙලාව දෙන්නම් අද උකුන්ට. ටීචර් උන් දෙන්න ගියා අටේ පන්තියට. කෙල්ලෙක්ව හම්බෙන්න. මොනවා පොඩි කාලේ ඉඳන් මගුල් විසේ ගහලා 10 පන්තියට ආවා විතරයි නටන්න ඕනේ ඔක්කොම නාටකම් නටනවා. පුතේ අටේ පන්තියට නේද ගියේ? යම පුතේ. අද දෙනවා උකුන්ට. යන් ටීචර් යන්. ඊට පස්සේ දෙමු උකුන්ට. එක්ක දැම්ම යන්න ඕනේ නෑ රවින්ද පුතේ. ඕකුන් දෙන්න පන්තියට එනකන් ඉඳලා මං දෙන්නම් කෝකුන්ට සම්බුව. දෙන්නනේ බං මොනවාද උනේ කියහන්කෝ. ආතල් දෙකේ සනුකිය බලලා ආවනේ. ආතල් කාදල් වෙන්න යන්නේ බලපන් පොඩ්ඩක්. ඇයි බං මොකද? ඉස්සරහ බලපන්කෝ. මේ සුමුදුමලි මිස්නේ. මොනවා සුමුදුමලි මිස්? ආඩෝ. ඔව් සුමුදුමලි මිස් තමයි. ඇයි උඹලට වෙන කවුරු හරි වගේ පේනවද? නෑ ටීචර්. දෙන්නත් එක ගියාලුනේ අටේ පන්තියට. ගෑනු හොයන්න. ඇයි පත්තරයක්වත් බැලුවේ නැද්ද? දැන් කීයද අවුරුදු? 25යිද? 30යිද? ඔව්නේ. දැන් මංගල්‍යකුත් කරගන්න එපේ. අනේ නෑ ටීචර්. අපි ගෑනු හොයන්න නෙමෙයි ටීචර් ගියේ. අපි චූ දාන්න ගියේ. ඇත්තද? එතකොට අටේ පන්තියේ වොෂ්රූම් එක තියෙන්නේ. කන පලාගන්න නැතුව දන ගහපන්. මොකද උඹලා මේ ගෑණී මිනිහයි වගේ එක ළඟ තුරුල් වෙලා දන ගහගත්තේ. එකේ ඵලයන් අනිත් පැත්තට. අද දවසම ඉඳපන් ඔහම. වෙන එකෙක්ටවත් නැති මගුල් තියනවා. දෙන්න පුළුවන් මට. කොහොමත් මං අද දෙනවා මුන් දෙන්නටම සම්බුව. රවින්ද පුතේ ගිහිල්ලා පොල්ලක් අරන් එන්න. කෙලියා. තාප්පෙටම කෙලියා. මං කිව්වා ඌට යන්න බෑ කියලා. අද සම්බුව හම්බෙයි නැගිට ගන්න බැරි වෙන්නම. අද ඉවරයි. මොනවද දෙන්න දෙපැත්තට වෙලා කුචු ගන්නේ? ඉඳපන් පොල් අරන් එනකන්. ටීචර් මෙන්න කෙනා පොල්ලේ. ඌට ඉස්කෝලේ තියෙන ලොකුම පොල්ලද කොහෙටද ඇවිල්ලා? එමිනිනවා නේද? බාස්කට් බෝල් දාන පොල්ලනේ පොරන් ඇවිල්ලා තියෙන්නේ. අද ඉවරයි. කො දෙන්න දාන්න පුතේ. ටීචර්. හරි දාන්න පුතේ. ඔයා ගිහිල්ලා ඉඳ ගන්න. උඹලට මේ බාස්කට් බෝල් පොල්ලනේ ඕනුනේ. මෙන්න ළඟටම ඇවිල්ලා ඉඳපන් මම උඹලට දෙන්න. ඉඳා කාපිය. වැදුනා. කෙලියා අද උට ගෙවුව නේද බාස්කට් බෝල් පොල්ලෙන් පුකටම. ඊළඟට උඹට. ඉඳා. මට දෙකක් ගෙවුවා. උඹට දෙකක් ගෙවුවේ උඹනේ මනමාලයා. ඒකයි. බලපන්. උඹලා හින්දා දෙවෙනි පීරියඩ් එකක් කට් වෙනවනේ. දැන් බලපන්. විනාඩි 45ක් තියෙන පීරියඩ් එක විනාඩි 10යි දැන් තියෙන්නේ. මං කොහොමද දැන් උඹලට උගන්වන්නේ? තේරුම් ගනි.
දැන් දෙන්නම දවසම උතෙන්ට වෙලා ඉන්න ඕනේ. එකෙක් හරි නැගිට්ටොත් ආයෙත් දෙනවා බාස්කට් බෝල් පොල්ලෙන් කැඩිලා යන්න අනුබඩු. හරි ළමයි. දැන් ඉතින් මම උගන්නලා වැඩක් නැහැනේ. ඔහේ ඔයාලා මොකක් හරි පොතක් කියව ගන්න. මහා මෝඩ හැත්තක් නිසා මේ ළමයින්ටත් පාඩුයි. ටීචර්. ඇයි? මොකද? ආයෙත් අටේ පන්තියට යන්න ඕනේද? නෑ ටීචර්. මේ අපි නැගිටින්නද මෙතනින්? නැගිටින්න? එක අතක් කකුලක් හරි හොලලා තිබ්බොත් දැක්කනේ අර බිත්තියට හේතු කරලා තියෙන බාස්කට් පොල්ල. ඒකෙන් ගහනවා. ඒකෙත් නැගිටින්නේ. නැගිටින්න. කරන්න පුළුවන් ඔක්කොම වැඩ ටික කරලා. කවුද මේ පාර කෝල් කරන්නේ? චාන්දනී මිස්. කියන්න චාන්දනී මිස්. චාන්දනී මිස් මං කියන්නම්. හරි බුදු සරණයි. හරි. හරි. එක ප්‍රශ්නයක් නෑ මං හරි. එහෙමද? අනිද්දා? හරි. හැම ළමයෙක්ටමද ඉස්කෝලෙන් ඔක්කොම කරනවද? හරි. හරි නමක් කියන්න. හරි බුදු සරණයි. හරි ළමයි. අහගන්නකෝ මට මේ දැන් චාන්දනී මිස් කෝල් කරලා කිව්වා ඔයාලට වැදගත් පණිවිඩයක් කියන්න කියලා. මේ අනිද්දා ඒ කියන්නේ 22 වෙනිදා අපි ස්කූල් ට්‍රිප් එක යනවා. ඒ කියන්නේ හැම වසරෙම පාසල සංවිධානය කරන ට්‍රිප් එක. ඉතින් ඒකට ඔය හැමෝටම සහභාගී වෙන්න කියලා කිව්වා. ඉස්කෝලෙන් ඔක්කොම අනුග්‍රාහක කටයුතු කරනවලු. හැබැයි රුපියල් 500ක් ඔයාලා දෙන්න ඕනේ. ටීචර් ඒක එහෙම කැත වැඩේනේ. ඉස්කෝලෙන් ඔක්කොම අනුග්‍රාහක කටයුතු කරනවා කියලා අපිට රුපියල් 500ක් ගෙන්න කියන්නේ. එහෙම තමයි ඉතින් ඉස්කෝලවල කියන්නේ. කොහොමත් ඉතින් හැමතැනකම කැත වැඩේනේ කරන්නේ. දැන් බලපන් උඹලත් කැත වැඩන්නේ දැන් කරේ. ඒ කවුලක් නෑ බං චුට්ටෝ ට්‍රිප් එකක් යන්න ලැබෙනවනේ. තව එකක් ළමයි. අපේ පන්තියට තමයි ඒක සංවිධානය කරන්න තියෙන්නේ. ඔයාලා තමයි ඒක ගානට අඩු යෙදමින් සංවිධානය කරන්න ඕනේ. හැබැයි රුපියල් 500 නම් දෙන්න ඕනේ. ටීචර්. එතකොට අපේ පන්තියටද ඒක සංවිධානය කරන්න තියෙන්නේ? නෑ එහා පන්තියට. ඒකනේ අපේ පන්තිය කියලා කිව්වේ. අනේ උඹලා දෙන්නගේ මොලේ නා. හරි. දැන් උතන හිටියේ ඇති. නැගිටලා ගිහිල්ලා ඉඳ ගන්නවා තමන් ඉන්න තැනින්. ආයෙම ඔය වගේ වැඩ කරලා තිබ්බොත් මං යවන්නේ ප්‍රින්සිපල් සර් ගාවට. හරිද? හමෝ ඇති අන්ත. යමන් සුද්දා. යම්. ඒ පොඩ්ඩක් ඉඳපන් ඔහම. ඇයි ටීචර්? ඇයි? මේ මං උඹලා දෙන්නට බාර දෙනවා මේක සංවිධානය කරන වැඩේ. මොකද උඹලා දෙන්නනේ මේ පන්තියේ චන්දි දෙන්න. ඕන දෙයක් හොඳට සංවිධානය කරගන්න පුළුවන් ඇතිනේ. මේ ඒක නෙමෙයි. අද දවසේ මේ ට්‍රිප් එක සංවිධානය කරන වැඩේ කරගන්න. මොකද හෙට ওই වැඩේට විතරයි කාලේ තියෙන්නේ. ඒක නිසා අදම වැඩේ ඉවර කරගත්තොත් හෙට ඉගෙන ගන්න පුළුවන්. ටීචර් අපි වැඩේ දෙන්න. ටීචර් මේ මොනා කියනවද? අපි ට්‍රිප් සංවිධානය කරලා සමස්ත ලංකාවට ගිහිල්ලා තියෙනවා. ඒක මන් දන්නවනේ. මේ ඔය මහා වැඩේ හිම කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් පොඩිවට ට්‍රිප් එක කරගෙන යමු. ලොකුවට ඔය බස් ගන්න, ලස්සන බස් ගන්න, ඒ පිස්සු තියනවනේ තමුසලාට. ඒව ගන්නම ගන්න. ඒව ගත්තොත් තමුසලාටම ගෙවා ගන්න පුළුවන්. අනික ලොකුවට කැම බීම තියෙන කඩවලුත් ගන්න එපා. සාමාන්‍ය පොඩි කඩයක් ගන්න ඈ. නැත්තම් ලොකු කඩවල වලට සල්ලි ගෙවන්න වෙන්නේ තමුන්ලා තමයි. ඒක අවුලක් නෑ ටීචර්. අපි හරියටම වැඩේ කරන්න. මේ ටීචර් අපි මේ පාර කොහෙද යන්නේ? ඒක නම් මන් දන්නේ නෑ. ඒකත් තමුසලා දෙන්නම තීරණය කරනවාකෝ. හරි ටීචර්. එහෙනම් අපි යන්න. යනවා. අඩෝ සුද්දා මරුබන් මේ පාර අපි දෙන්නට සංවිධානය කරන්න තියෙන ට්‍රිප්. ඒක තමයි බං සුපිරිම අයිටම් ටිකක් දාගමු ඈ. ටීචර් කිව්වට අදාළ නෑ බං. ඒවා ඉස්කෝලෙන් ගෙවයිනේ. හැබැයි කියන්න බෑ. ඒව ගෙනල්ලා අපිට රුපියල් 50000ක් ගෙනියන්න වෙයිද දන්නේ නේ බං. හරි ඒක අපි බලාගමුකෝ යමන්. ඒ චුට්ටා. ඇයි ටීචර්? දැන් තුන්වෙනි පීරියඩ් එකට බෙල් ගහයි. මොනවද තියෙන්නේ? විද්‍යාව ටීචර්. එහෙනම් විද්‍යාව පොත් ගන්නවා හැමෝම. දැන් ටීචර් හරි ළමයි එහෙනම්. ඔය බෙල් එක ගැහුවනේ. දැන් හැමෝම විද්‍යාව පොත් තරම් විද්‍යාව පාඩම කියව ගන්න මැඩම් එනකම්. හරි ළමයි. දැන් තියෙන්නේ විද්‍යාව නේද? බං පඩියෝ උඹ S දෙකේ මොකක් හරි ප්‍රශ්නයක්ද? මැඩම්ට සර් කියන්නේ? ඔව් බං මුට නම් ට්‍රැක්ද කොහෙද? චැට් මට නෙමෙයි උඹලට. බලපන් කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇවිල්ලා තියෙන්නේ පිස්සුද කොහෙද? වෙන කවුරුත් අපිට විද්‍යාව උගන්වන්නේ නැහනේ. මේ අඩෝ සුද්දා. අඩෝ කුලය බං. කුල සින්න සර් ඇවිල්ලා. ඒ බං උඹටත් පිස්සු වැඩි ගෙනනවද? පිස්සු නෙමෙයි යකෝ බලපන්. ඒ ඇත්තනේ බං කුලයා යකෝ. ඒ ඌ කොහොමද මෙහෙට ආවේ? ආවේ ඉතින් කකුල් දෙකෙන්. ඒක මාත් දන්නවා බං. ඉතින් යකෝ දැන් බුද්ධ ධර්මයේ නෙමෙයිනේ තියෙන්නේ. මොකද ඔය බය වෙලා? නෑ සර් මොකුත් නෑ.
මේ ඒක නෙමෙයි සර්. ඇයි සර් දැම්මාවේ? දැන් බුද්ධාගම නෙමෙයිනේ තියෙන්නේ. ඒද ඒ මාව රිලීෆ් දාලා අද නලීක මිස් ඇවිල්ලනේ. මුන්ට වෙන එකෙක්වත් හිටියේ නැද්ද යකෝ රිලීෆ් දාන්න? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ෂුවර් එකට මේක බුද්ධාගම කරයි. දැන් ඉතින් ඊයේ දුන්න ගෙදර වැඩ කරෙත් නැහනේ. මොනා කරන්නද? කමු ගුටි. එහෙම කියන්න එපා. හිත රිදෙනවා. පපුව හොස් ගාලා යනවා. එහෙම තමයි බං. ඒත් ඉතින් මොනා කරන්නද? ඔන්න ඔහි ගුටියක් කමු. අනික ඉතින් අපිට පුරුදු නැත්තේ නෑනේ ගුටි කාලා. ඒක නම් ඇත්ත තමයි. ඒත් රිදෙනවනේ බං. ඒ තඩියා ඔබ බුද්ධාගම ගෙදර වැඩ කළාද බං? මං ඔක්කොම ගෙදර වැඩ ටික ඊයේ ගියපු ගමන් කරා. බල කරේ නෑනේ. දැන් ඉතින් කාපන් ගොඩි. බෙහිමයිනේ. හරි හරි. ඔබ ගෙදර වැඩ කරපන් අපිට කියන්න එපා. හරි ඈ. කියන්නේ තමයි. කියන්නේ නෙමෙයි. මොනවද තඩි බතලේ උඹ කියන්නේ? මගේ යාළුවට මොනාරි කියලා තිබ්බොත් අඬු ටික කඩලා එල්ලනවා බලපන් බාල්කේ ඉස්කෝලේ. පුළුවන් මෙච්චර එකක්. උඹ හිතන්නේ බෑ කියලාද? ඉඳපන්කෝ. අර ට්‍රිප් එක යන්න උඹව ගන්නෙ නෑ. ඒ කොහොමද? මං යනවා ට්‍රිප් එකට. උඹලා මොනා කරත් මං යනවා. මේ බලපන් චුට්ටා. මොගේ කට දෙන්න පුළුවන්. කන පැලිලා හොට බිමෑනින්ද? මොකක්ද ඔය උතර කරන සාකච්ඡාව? දැන් එක එක වරින් ඊයේ දුන්න ගෙදර වැඩ පෙන්වන්න. එකෙක් හරි කරලා තිබ්බේ නැති වුණොත්නේ බලාගන්නේ. චුට්ටා සුද්දා උඹලා දෙන්න තමයි හැමදාම ගෙදර වැඩ කරන්නේ නැත්තේ. මං අද මුලින්ම බලන්නේ උඹලා දෙන්නගේ පොත්. ඔව් සර්. මුන් දෙන්නගේ තමයි මුලින්ම බලන්න ඕනේ. කරන්නේ වැඩ එකක්වත්. තඩියක් කනවද? අඩෝ චුට්ටා ඒක අහනවා කිව්වා බං. මොකද දැන් කරන්නේ? ගෑණි වෙන්න නැතුව ගුටි කමු බං. ආයේ ඔක මහ දෙයක් ඈ. උඹ නම් කියයි දෙත් ගුටි කෑවා. දෙමුත් ආයේ ගුටි කන්න. සුද්දා චුට්ටා මං දැන් උඹලා දෙන්නට එන්න කිව්වා නේද? වරින් අරන් පොත්. ඒ චුට්ටෝ අන්න අරන් එන්නලු පොත්. යමන් ඉතින්. යකෝ මේ උඹ කියන්නේ ඔබ ගෙදර වැඩේ කරා වගේනේ. මේ ගෑණි වෙන්න නැතුව වරින්. පෙන්නපන් පොත. මේ තියෙන්නේ සර්. මේ දියම් බලන්න පොත. මේ තියෙන්නේ ලස්සනට. එකෙක්ගෙන්වත් බලාගෙන කරගන්නවත් නෑ. දනගහගනින් අතෙන්ට ගිහිල්ලා. සර්. අනේ සර් ගහන්න නම් එපා. අනේ නෑ මං ගහන්නේ. ගිහිල්ලා දනගහගනි නැත්තම් උඹට ඇවිද ගන්න බැරි වෙන්න කාන්නේ. අයම්. මොකද ඔය බකන් විලාගෙන බලන් ඉන්නේ. දනගහගෙන ලියපන්. අනිත් පොත් ගේනවා. චුට්ටා උඹ මොකද අරන් එන්නේ නැත්තේ? අරන් වරේ. මේ නාස. තඩියා. උඹ පොත දියම් මට. උඹ පොත දියන් ඉක්මනට. ඒ මොකද? මට බෑ. හරි බලාගමු තඩියා උඹ ගැන. කරුණාකර සවන් දෙන්න මෙම නිවේදනය 6 සිට 12 වෙනි දක්වා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටයි. අනිද්දා දින පාසල විසින් සංවිධානය කරන විනෝද චාරිකා වැඩසටහන 6 සිට 12 වෙනි දක්වා අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක හේතුවෙන් දැන් බෙල් එක ගැහුවට පස්සේ 6 ඉඳලා 12 පන්තියට යනකම් සියලුම පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල නිම වෙනවා. ඒ වගේම හිතත් පාසල පැවැත්වෙන්නේ නෑ. අනිද්දා උදේම ඉස්කෝලට එන්න ඕනේ. අඩු වියදමකින් මේ ට්‍රිප් එකක් සංවිධානය කරන්න ඕනේ. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් බෙල් එක ගැහුවට පස්සේ 6 ඉඳන් 12 ශ්‍රේණි වලට යනකම් හැම ළමයෙක්ම ගෙදරට යන්න ඕනේ. ඉස්කෝලේ ඉවර වෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමිකයටයි 13 පන්තියටයි නෑ. ඒගොල්ලොන්ට ඉස්කෝලේ තියෙනවා එකමාර වෙනකම්. හිතත් ඉස්කෝලේ තියෙනවා. ඒගොල්ලොන්ට ට්‍රිප් යන්නේ නෑ. හරි එහෙනම් ස්තුතියි. ඉස්කෝලේ ඉවරයි යකෝ. ගෙම්මක්. එතකොට මූ ගුටි කන්නේ නැද්ද? අර ගුටි කන්නේ නැද්ද? අයියෝ අපරාධේ ආතල් එක කුඩු වුණා. ඉතින් අපේ බජතඩි මිත්‍රයා ඔබට මොකද්ද මේ ගැන පවසන්න තියෙන්නේ? සතුටුයි නේද? ඕක තමයි කියන්නේ. අනිත් උන්ට එක එකව කියන්න එපා කියලා. හරි ඔන්න බෙල ගැහුවා. අඩේ ඉස්කෝලේ ඇරියා. හිත ඉස්කෝලෙත් නෑ මල. හරි ළමයි එහෙනම් ඔයාලට ඉස්කෝලෙත් ඇරියානේ. හරිම පුදුමයි. ඉන්ටර්වල් එක ඉවර වෙලාවත් හරි කියලා මං නම් හිතුවේ. කොහොමත් ඔය වගේ කතාවක් කියා හිටියා. කමක් නැහැ එහෙනම් හැමෝම පොත් බෑග් ලෑස්ති කරගෙන ඉස්කෝලේ ඉවරුනාම කියන ගාතාවත් කියලා යන්නකෝ.
ඒ කොල්ලා උතේ නැගිටලා යනවද? හරි සර් එහෙනම් අපි ගියා. යනවා. ලස්සනනම් වස්තු ලැබේ ඉස්සන පිට පේදිලා ලස්සනනම් වස්තු ලැබේ ඉස්සන පිට පේදිලා හොඳටම පේදුනා. හරි ළමයි එහෙනම් හැමෝටම ආයුබෝවන්. එහෙනම් මම යනවා. ඔයාලා යන ට්‍රිප් එකට මම නම් ඉන්නේ. මම 12 පන්තියේ ට්‍රිප් එකට යන්නේ. කෝබම් මේ චුට්ටක් ඕක මගේ බෑග් එකත් ගත්තා මගේ බෑග් එකත් එක්ක අරන් එන්න කියලා. දැන් හොයන්නත් නෑ. අම්මෝ මේ බෑග් එකේ ගල්දපන් තියෙන්නේ මෙච්චර බර බෑග් එක දාගත්තා විතරයි යකෝ ෆස්ට් ගියර් එකත් වැටුන්නේ නැහැ කියහන්කෝ. මේ ඉන්නේ මූ. ආරේ මොකද දන්නේ හිමීට එන්නේ. මොනවද කිය වෙනවා ඉතින්. අඩියෙක් මං කළා පිරිමියෙක් වගේ වරෙන් කොපන්. උඹ මේ පිරිමියෙක් ගැන කියවනවා. උඹේ බෑග් එකේ මොනවද බම් මේ තියෙන්නේ? කළු ගල්ද? උස්ස ගන්නවත් බෑ යකෝ. ඕකේ තියෙන්නේ පොත් වගේකුයි කැම ටිකයි විතරයි බං. මොන පොත්ද බම් මේකේ තියෙන්නේ? පිටු 10 පොත්ද? පිස්සුද බං පිටු 200 පොත් 20ක් විතර ඇති. වැඩිය නෑ. එයි බම් එච්චර ගොඩක් දාගෙන ඉන්නේ උඹ. ආයෙත් දන්නේ නැද්ද ඉතින්? හරි කියෝ තියෙන්නේ නැතුව මේ බෑග් එක ගනින් උඹේ. ඉඳහන්. මේ තියෙන්නේ ගනින්. ඒකේ මහ බරක් නෑ බං. මම මේ කාතෙන් තියාගෙන ඉන්නේ. ඔව් මං කියන්නේ. තෂෙන් අයිගේ බයික් එක එනවා. ඒක යන්. රකද? ඔව් බං ඉතින් උගේ ටකද උඹ දන්නවනේ. ඒකේ යමන් කොහෙනම්. ට්‍රිබල් දාලා දුවන්න දෙයිද? දුන්නටත් මොකෝ බං. ආයේ මේ ගමේ පොලිසිය ඉන්නවා කියලා ආතල් එකේ යන්නත් පුළුවන් වීලක් උනත් ගහගෙන. ඒ බං ඒකට නැමැත්තුවේ. පොරේතන් කඩේ මොනවා හරි ගන්නවා ඇති. කමන්නේ. එනවනේ. නැග්ගා. හරි එනවනේ අර. කොල්ලෝ දෙන්න නැගපන්. හරි තෂෙන් අයියේ. සුද්ද යමන් නගිමු. ඔය බෑග් දෙක එල්ලපන් මේ දෙපැත්තේ. ඕන්නේ අයියේ අපිම ගන්නවා. ඒ බං බෑග් එක අතෙන් තිබ්බේ. උඹලා දෙන්න තියලා යන්නේ බෑග් දෙක. නෑ අයියේ නැග්ගට පස්සේ ගන්නවා. සුද්දා ඔබ නැගපන්කෝ. හරි ඔක්කොම හරිනේ. ඔන්න එහෙනම් ගියා. හරි අයියේ යන්න. අනේ මද අරුන් දෙන්න වගේම බස්සා. යන්න බෑලු. පිස්සුද කොහෙද? අපේ අම්මෝ උගේ අප්පගේ ඈමක් නේ ගියේ. බයික් එක වෙනම ගියා අපි වෙනම ගියා. බෑග් එක ආරක්ෂා කරගත්තේ බොහොම අමාරුයි. උඹේ බෑග් එක වැටුණාද බං යද්දි? නෑ. වැටුන්නේ හොඳ වෙලාවට. අපේ අම්මෝ තව ටිකක් කරලා ගියා නම් උන්දක පුච්චත් එක්ක ගැලවිලා යන්නේ. අම්මෝ මට දැන් කෙලින් ඉන්නවත් බෑ යකෝ. පුදුම යෑමක් නේ ගියේ. මේ මං යනවා ගෙදර හවසට සෙට් කරමුකෝ සෙල්ලම් පොලේදී. ඊට පස්සේ ට්‍රිප් එක ප්ලෑන් කරගමු. මාත් යනවා. බයි. හවස 4ට සෙට් වෙමු. ඌත් ගියා. මාත් යනවා එහෙනම්. අම්මෝ බයික් වල යන එකත් එපා වුණා ඒකෙන්න. අම්මෝ යාළුවනේ. ඔයාලා නම් මේ වගේ බයික් වලට නගින්න එපා. දැක්කනේ අපිට වෙච්ච දේ. හරි එහෙනම්. මං යනවා. බයි. දෙවෙනි කොටසත් ඉක්මනට ගේනවා. එතකොට නම් තෂීනයාගේ බයික් එකේ නම් නගින්නේ.